ඉතින් යාළුවනේ මේ දැන් මම රැට ඉන්දියාප්ප හදාගන්න හදන්නේ. මේ වෙලාවේ මන් දෙව් බබා හොඳටම නිදි. එයා නැගිටින්න කලින් ඉතින් ඉන්දියාප්ප ටික හදාගන්න ඕනේ. ඊට කලින් නැගිටිවිද කියලා කියන්නත් බෑ. ලොකු දුවත් අසනීප නිසා එයත් නිදි. ලොකු දුවට තමයි ඉන්දියාප්ප හදලා මේ සැරට සම්බෝලයක් හදලා ඉල්ලුවා. අර මොන නිසා එයාගේ කට තිත්තයි කෑම කන්නේ මුකුත්ම. ඒ නිසා මේ ඉන්දියාප්ප හදන්න ගන්නෙ. මෙන්න මේ ඉන්දියාප්ප පිටි පැකට් එක තමයි මම පාවිච්චි කරන්නේ. එල්ලතුරෙන් මේ කනන්න තියෙන්නේ මේ. දැන් ඒකට මම ලුණු ටිකක් දාගන්නවා. කැමති පරිදි ලුණු දාගන්න පුළුවන් රස. අපේ ගෙදර නැති ලුණු ගොඩක් කන්නේ ලුණු සාමාන්‍යයි. ඊට පස්සේ වතුර එල්ලතුර ටිකක් දාලා ඒක අනා ගන්න ඕනේ. දැන් පිටි එක අනාගෙන ඉවරයි. දැන් මම ඉන්දියාප්ප ටික හදාගන්න හදන්නේ. බලමු ඉන්දියාප්ප මම හදාගන්න විදිය. පිටි එක හරියට අනා ගන්න ඕනේ. හරියට අනා ගන්න නැති වුණොත් මිරික ගන්න අමාරුයි. ඒ කියන්නේ ලස්සනට ඉන්දියාප්ප වල වැටෙන්නේ නැහැ. තදට වගේ වැක්කෙනකොට ඉන්දියාප්ප වල අර නිකන් තද ගතියට තියෙන තැඹුණාට පස්සේ නිකන් හයියයි වගේ මිරික් ගතියට නැහැ. දැන් මේ මගේ ඉන්දියාප්ප පිටි එක මේ හොඳයි මං ගානට අනාගෙන ලස්සනට වැක්කිරෙනවා. මේ බලන්න. රයිස් කුකර් එකේ තමයි මේ ඉන්දියාප්ප ටික මම හදාගන්න හදන්නේ. ගෑස් එක ඉවරයි. තාම ගෑස් එකක් ගියේ නැහැ. මේ දවස් ටිකේ අයියට වැඩ හොඳටම. ඒ නිසා රයිස් කුකර් එකයි ඉලෙක්ට්‍රික් ගෑස් කුකර් එකක් තියෙනවා. ඒකේ තමයි මේ දවස් ටිකේ වැඩ කරන්නේ. ලේසියි. ඉතින් ගෑස් එක එකේ උයනවා වගේම තමයි. ඉතින් අර ටුක්ටක් වෙලා වෙහා මෙහා යනවා. ඒත් ඉතින් ප්‍රශ්නයක් නෑ. මට පුරුදු වෙලා තියෙන්නේ. මන් දෙව් බබත් එක්ක ඉතින් වැඩ කරගන්න අමාරුයි. එයා නිදි කරවලා තමයි වැඩ ටික කරගන්නේ. තාම යාට මාස 7යිනේ. තාම පුංචි වෙඩි නිසා මේ එයාව ඉඳන්නත් අමාරුයි. මම දැන් ට්‍රේ එකට ඉන්දියාප්ප වට්ටි ටික දාගත්තා. දැන් මේක තැම්බෙන රයිස් කුකර් එකට මේ තියන්න ඕනේ. බලමු අපි තැම්බුණාට පස්සේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ ඉතින් මම ඉන්දියාප්ප ටික හදාගෙන ඉවරයි. ඉන්දියාප්ප හදලා සම්බෝල හැදුවා. චිකන් කරි එකක් හැදුවා. සම්බෝල එකයි චිකන් කරි එකයි හදනකොට මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මන් දෙව් නිදාගෙන ඉඳලා නැගිට්ටා. මේ මම පස්සේ වෙලාවක මේ දෙක හදන විදිය තව කෑම මොන හරි එක්ක වීඩියෝ එකක් දාන්න. ඉතින් යාළුවනේ මම වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. මන් දෙව් බබා නිදිමතේ ඉන්නේ. මම බබා යන්න ඕනේ. ඉතින් තවත් දවසක රස කෑමක් එක්ක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ බලලා ලයික් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ good morning යාළුවනේ ඔයාලට. ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවයි කියලා මම හිතනවා. ඉතින් දැන් වෙලාව උදේ 7යි කාලට වගේ ඇති. දැන් තමයි චූටි දුව ඉස්කෝලේ ගිහිල්ලා. ඊට පස්සේ ලොකු දුව ගියේ නැහැ. එයාට උණ හැදිලා හොඳටම. දැන් චූටි මන් දෙව් බබාට කෑම එක හදන්න ඕනේ. තව පොඩ්ඩකින් අපි හම්බ වෙමු. මේ ඉන්නේ අපේ චූටි මන් දෙව්. දැන් එයාගේ කෑම එක හදන්න යන්න ඕනේ. එතකන් මම එයාට මිදි ගෙඩියක් දාලා දුන්නා මේ හප්පා ඉන්න. මේ ඉන්නේ අපේ චන්ඩි මන් දෙව් බබා. මෙයාත් එක මුකුත්ම කරගන්න බෑ. මෙයා වඩාගෙන ඇවිදින්න ඕනි, වටේ පෙන්නන්න ඕනි. කොයිලාවෙත් ඉතින් කෑ ගහා ඉන්න වැඩ කරගන්න දෙන්නේ. හරිම අමාරුයි ඉතින් දවස් වැඩ ටික කරගන්නේ. ලොකු දුව ඉන්න වෙලාවට එයා උදව් කරනවා වැඩ කරගන්න. නැති වෙලාවට ඉතින් මේ තනියම වැඩ ටික දවසම කරගෙන යනවා හිමින් සැරේ. ඔන්න යාළුවනේ බබාගේ කෑම එකක් දෙන්න තැම්බෙන්න තිබ්බා. ගෑස් එක ඉවරයි. ඒ නිසා රයිස් කුකර් එකේ තමයි අද කෑම එක හදන්න වෙන්නේ.
ඉතින් යාළුවනේ දැන් හවස 4:00ට 5ට කිට්ටුයි. මම දැන් බබාගේ රෑ කෑම එක හදාගන්න හදන්නේ. එයා බත් වලටම තමයි හුරු වෙලා තින්නේ. ඒ නිසා මම එයාට බත් තමයි ටිකක් වැඩිපුර වගේ දෙන්නේ. අමතර ආහාරයක් දෙනවා මේ. ඉතින් රෑට මම එයාට එළවලු දාලා බත් ටිකක් හදන්නේ. එයාට මම එකතු කරගත්තා. මේක තියෙනවා හාල් මැස්ස දෙන්නෙක් 3 දෙනෙක් කැරට් හාල් මම එයාට දෙන්නේ සුවඳල් හාල් මම තවයකට එකතු කරනවා ගෝව ටිකක් එයා සාමාන්‍යයෙන් ගෝව එකතු කරන දවසට අන්න කැමති. ඉතින් අර ගෝව කැණි රස වගේ නිසා එයා ගොඩක් ආසයි ගෝව කමේ ඇඩ් කරන දවසට කෑම වලට මම දැන් ඒකට වතුර දාලා තැම්බෙන්න අරිනවා. දැන් බබාගේ කෑම එක තැම්බෙන්න තිබ්බා. තව පැයකින් එකමාරකින් රෑ කෑම හදන්න පටන් ගන්න ඕනේ. ඉන්දියාප්පු තමයි හදන්න හිතාගෙන ඉන්නේ. බලමු අපි ඉන්දියාප්පු හදන්නේ කොහොමද කියලා. දැන් පිටි එක අනාගෙන ඉවරයි. දැන් මම ඉන්දියාප්පු ටික හදාගන්න හදන්නේ. බලමු ඉන්දියාප්පු මම හදාගන්න විදිය. පිටි එක හරියට අනා ගන්න ඕනේ. හරියට අනා ගන්න නැති වුණොත් මිරික ගන්න අමාරුයි. ඒ කියන්නේ ලස්සනට ඉන්දියාප්පු වල වැටෙන්නේ නැහැ. තදට වගේ වැක්කෙනකොට ඉන්දියාප්පු වල අර නිකන් තද ගතියට තියෙන තැඹුණාට පස්සේ නිකන් හයියයි වගේ මිරික් ගතියට නැහැ. දැන් මේ මගේ ඉන්දියාප්පු පිටි එක මේ හොඳයි මං ගාන්ට අනාගෙන ලස්සනට වැක්කිරෙනවා. මේ බලන්න. රයිස් කුකර් එකේ තමයි මේ ඉන්දියාප්පු ටික මං හදාගන්න හදන්නේ. ගෑස් එක ඉවරයි. තාම ගෑස් එක ගියේ නැහැ. මේ දවස් ටිකේ අයියට වැඩ හොඳටම. ඒ නිසා රයිස් කුකර් එකයි ඉලෙක්ට්‍රික් ගෑස් කුකර් එකක් තියෙනවා. ඒකේ තමයි මේ දවස් ටිකේදී වැඩ කරන්නේ. ලේසියි. ඉතින් ගෑස් එක එකේ උයනවා වගේම තමයි. ඉතින් අර චුට්ටක් වෙලා වෙහා මෙහා යනවා. ඒත් ඉතින් ප්‍රශ්නයක් නෑ. මට පුරුදු වෙලා තියෙන්නේ. මම දැන් බබත් එක්ක ඉතින් වැඩ කරගන්න අමාරුයි. එයා නිදි කරවලා තමයි වැඩ ටික කරගන්නේ. තාම යාට මාස 7යිනේ. තාම පුංචි වෙලි නිසා මේ එයාව ඉඳන්නත් අමාරුයි. මම දැන් ට්‍රේ එකට ඉන්දියාප්පු වට්ටි ටික දාගත්තා. දැන් මේක තැම්බෙන රයිස් කුකර් එකට මේ තියන්න ඕනේ. බලමු අපි තැම්බුණාට පස්සේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ ඉතින් මම ඉන්දියාප්පු ටික හදාගෙන ඉවරයි. ඉන්දියාප්පු හදලා සම්බෝල හැදුවා. චිකන් කරි එකක් හැදුවා. සම්බෝල එකයි චිකන් කරි එකයි හදනකොට මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මන් දෙව් නිදාගෙන ඉඳලා නැගිට්ටා. මේ මම පස්සේ වෙලාවක මේ දෙක හදන විදිය තව කෑම මොන හරි එක වීඩියෝ එකක් දාන්න. ඉතින් යාළුවනේ මම වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. මන් දෙව් බබා නිදිමතේ ඉන්නේ. මම බබා යන්න ඕනේ. ඉතින් තවත් දවසක රසම රස කෑමක් එක්ක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ බලලා ලයික් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුවඳයි.